fake shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. කොහොමද යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නව හැමෝම මැරතන් එකේ 3 වෙනි දවසට අද අපි බලන්න යන්නේ Demon Slayer season 2 14 වෙනි එපිසෝඩ් එක. එහෙනම් අපි කතාවට යමු. එපිසෝඩ් එක පටන් ගත්තු ගමන් අපිට පෙන්වන්නේ නෙසුකෝ හීල් වෙලා නැගිටිනවා. ඉතින් නෙසුකෝ කාගෙන ඇවිල්ලා ඩාකිව පාගල දානවා. ඩාකි හිතන්නේ මම කපපු කකුල කොහොමද මාව පාගගෙන ඉන්නේ කියලා. නෙසුකෝ සතුටින් ඩාකිට පහර දෙනවා. ඉතින් දැන් ටාන්ජිරෝට සිහිය නැහැ. මල්ලි ඇවිල්ලා එයාට නැගිටින්න කියලා කියනවා. ආයෙත් මල්ලි කියන්නේ අපේ අක්කට උදව් කරන්න කියලා. ඉතින් එතකොටම ටාන්ජිරෝ නැගිටිනවා. නෙසුකෝ දිගටම ඩාකිට බිම දාගෙන පහර දෙනවා. දැන් ඩාකි නෙසුකොට පහර දීලා කියන්නේ මම උඹව මගේ පටිවල හිර කරනවා කියලා. නෙසුකෝ එකපාරම ඩාකිගේ පටියක් අතින් අල්ලනවා. ඩාකි කන්ෆියුස්. පුදුමේ කියන්නේ නෙසුකෝ කෑලි කෑලි වලට වෙන් වෙලා ඉද්දි තමයි ඒ පටිය අල්ලන්නේ. නෙසුකෝ එයාගේ ලේ ගෑවිලා තියෙන ඩාකිව එකපාරම පුච්චලා දානවා. එයාට පරණ මතකෙකුත් මතක් වෙනවා. ඉතින් නෙසුකෝ ආයෙත් හැදිලා උඩින් ඇවිල්ලා ඩාකිට පහර දෙනවා. ඩාකිට එපා වෙන්නම නෙසුකෝ හරි සතුටින් තමයි මේව කරන්නේ. අන්තිමට වගේ නෙසුකෝ ඩාකිට ගහනවා බිත්තියක් කඩන්න යන්න. නෙසුකෝ බිත්තිය ගාවට යනකොට මිනිස්සු දෙන්නෙක් එතන ඉන්නවා. නෙසුකොට ඒ මිනිසුන්ගේ ලේ දැකලා ඉන්න බෑ. එකපාරම පැනලා කන්න හදනකොට ටාන්ජිරෝ ඇවිල්ලා නෙසුකෝව තල්ලු කරන්න යනවා. නෙසුකෝ කියන දේ අහන්නෙම නෑ. පැනලා යන්නම හදනවා. ඩාකිත් නැගිටිනවා. එතන මිනිස්සුත් ඉන්නවා. එකපාරම ඩාකි පහර දෙන්න තමයි හදන්නේ. එතකොට ටාන්ජිරෝ මම මොකද කරන්නේ? මෙතන මිනිස්සුත් ඉන්නවා කියලා හිතනවා. ඩාකි පහර දෙන්න ඔන්න මෙන්න තියලා එතනට කඩාගෙන බිඳගෙන එන්නේ උසුයි. ඉතින් උසුයි ඇවිල්ලා අහන්නේ මේ නෙසුකොද කියලා. එතකොට ඩාකි කියන්නේ හසිර කෙනෙක් නේද? තවත් ලේසි වැඩේ කියලා. එතකොට උසුයි කටවහපන් මං උඹට නෙමේ කතා කරන්නේ. මකබෑවියන් උඹ ඉහළ පෙළේ එකෙක් නෙමෙයි. උඹ ගොඩක් දුර්වලයි කියලා කියනවා. ඩාකි මොන විකාරයක්ද කිව්වහම ඩාකිගේ බෙල්ල බිම. එතනින් කට් කරලා පෙන්නන්නේ ඉනෝස්කේ කලබල වෙලා උසුය මග ඇරුණා කියලා. සෙනිච්චු තාමත් නිදි. සෙනිච්චුට පිපිරෙන ශබ්දයක් ඇහිලා ඒ පැත්තට දුවන්න ගන්නවා. ඔන්න කන්දේ දෙවියෝ එනවා කියලා ඉනෝස්කේත් වේගෙන් දුවන්න ගන්නවා. එතනින් කට් කරලා පෙන්නන්නේ ටාන්ජිරෝ දකිනවා ඩාකිට උන දේ. ටාන්ජිරෝත් කන්ෆියුස්. උසුයි කියන්නේ සටන තාම ඉවර නෑ. ඔයාගේ නංගිව පාලනය කරගන්න කියලා. ඉතින් උසුයි කියන්නේ සින්දුවක් හරි කියලා මෙයාව සංසුන් කරන්න කියලා. ඉතින් ටාන්ජිරෝට මතක් වෙලා සින්දුවක් කිව්වහම නෙසුකොට අම්මව මතක් වෙනවා. ඉතින් නෙසුකෝ අඬන්න ගන්නවා. එහෙමම පොඩි වෙලා එතනම නිදා ගන්නවා. ඉතින් දැන් උසුයිට බනිනවා ඩාකි හොඳටම. උසුයි කියන්නේ උඹ ඔච්චර ලොකු නම් ඇයි උඹේ ඔළුව අතේ තියෙන්නේ කියලා. ඩාකි හයියෙන් නඩලා කියන්නේ මම ඇත්තටම ඊයලා 6 වෙනියා. මගේ ඇහි අංකෙකුත් තියෙනවා කියලා. උසුයි පුදුම වෙනවා ශරීරය අලු වෙන්නේ නැති එකට. එතකොටම තරහ ගියපු ඩාකි විනාශ වෙයන්. අයියේ මට උදව් කරන්න කියලා කියපු ගමන් පිටිපස්සේ ඉඳන් ඒ කියන්නේ ඩාකිගේ ඇඟේ පිටිපස්සේ ඉඳන් මතුවෙන්නේ එකපාරම කෙනෙක්. ඒ ආපු කෙනා එළියට ආපු ගමන් උසුයි පහර දුන්නත් උසුයි විසි වෙලා යනවා. උසුයි ඒ සීන් එකට කොර වෙලා ඉන්නේ. අර අලුතෙන් ආපු රාක්ෂයාගේ නංගින ඩාකි කියන්නේ අර රාක්ෂයා ගිහිල්ලා ඩාකිව සනසවනවා. අඬන්න එපා කිය. එතකොට උසුයි බෙල්ල වෙන් කරත් මුකුත් වෙන්නේ නෑ. මොකාද මේ අනික් එක? ඌගේ වේගෙ නම් හිතා ගන්නවත් බෑ. මෙහෙම කියලා උසුයි පහර දුන්නත් තුවාල වෙන්නේ උසුයිගේ නලලටමයි. රාක්ෂයාට ගාණක්වත් නෑ. රාක්ෂයාගේ අතේ තියෙනවා කැත්තක් වගේ ආයුධයක්. රාක්ෂයා කියන්නේ මම මරණීය පහරක් එල්ල කරත් උඹ බේරුණානේ. බලපන් උඹේ මූණ ලස්සන. මං උඹේ හමටත් ආසයි. කැලැල් නෑ උපන් ලප නෑ. උඹ උසයි. උඹ පස්සේ කෙල්ලෝ 100ක්වත් එන්නේ නැතිනේ. මට උඹ ගැන ඉරිසියයි කියලා උගේ මැඟ හූර ගන්නවා. එතකොට ඩාකි අයියේ මෙයා විතරක් නෙමෙයි තව අය ඉන්නවා. එයාලවත් ඉවරයක් කරන්න කියලා පොරොන්දු වෙන්න කියලා කියනවා. ඩාකි එයාගේ අයියයි කතා කරන්නේ හරියට ඒගොල්ලෝ යක්ෂනාශකයෝ උසුවිල යක්ෂයෝ වගේ. ඉතින් මෙතනදී අපිට මේ අයියා එහෙමත් නැත්තම් අර රාක්ෂයාගේ නම කියනවා ගියුතොරෝ කියලා. මෙහෙම කියලා උසුවිට පහර දෙනවා. එයාගේ දෑකැති වලින් ඒ දෑකැති විසි වෙලා ගිහින් ආයෙත් කැරකිලා එයා ගාවටම එනවා. මේක දකිනවා ටාන්ජිරෝ. ටාන්ජිරෝ කල්පනා කරන්නේ තව යක්ෂයෙක්ද මම උසුවිට උදව් කරන්න ඕන කියලා. මෙතනට එකපාරම සෙනිච්චුයි ඉනෝස්කේයි ඩබලම එනවා. ටාන්ජිරෝ කියන්නේ ඔය දෙන්න උසුවිව බලන්න මම නංගිව තියලා ඉක්මනට එන්නම් කියලා. ඉතින් දැන් උසුවිත් කොර වෙලා ඉන්නේ ගියුතොරෝගේ පව එක දැකලා. ඉතින් ගියුතොරෝ හැමතිස්සෙම කියන්නේ උසුයි ලස්සන නිසා එයා ගැන ඉරිසියයි කියලා. ගියුතොරෝ කියන්නේ පිටිපස්සේ ඉන්න මිනිස්සු දෙන්න දිහා
දිහා බලන්න. උන්ගේ ඇස් වලින් කියවෙන්නේ උඹ උන්ගේ ගැලවුම් කාර්යයා කියලා. උන් උඹ ගැන තියලා තියෙන විශ්වාසෙට නිමක් නෑ වගේනේ. එතකොට උසුයි ඔව් නැතුව මම කීර්තිමත් අනංගේක් වගේ ඒ වගේමයි මට බිරින්දෑවරු 3 දෙනෙක් ඉන්නවා කියලා කියනවා. එතකොට කිව්වතරෝ බිරින්දෑවරු 3ක් තෝමට විහිළු කරනවා කියලා කියනවා. හරියට සෙනිච්චු වගේ සමාව දෙන්නේ නෑ කියලා එයාගේ යක්ෂ රුධිර කලාව යූස් කරනවා. පාවෙන රුධිර දෑකැති කියලා. ඒවා එකපාරම එනකොට උසුයි. මේවා තියුණුයි. ඒ වගේ ඒවා ගොඩක් එනවා. මට මේ මිනිස්සුන්ව බේරගන්න එකයි මේකට ප්‍රහාර දෙන එකයි එකපාර කරන්න බෑ. මෙහෙම කියලා එතනට ඇට වගයක් විසික් කරනවා. ඒත් එක්කම එතන එකපාරම පුපුරලා ගිහිල්ලා උසුයිලව පල්ලෙහා තට්ටුවට වැටෙනවා. උසුයි මිනිස්සුන්ට දුවන්න කිව්වාම මිනිස්සු එතනින් යනවා. රාක්ෂයා පාවෙන රුධිර දෑකැති වලින් පහර දෙනවා. උසුයි තතාරින්නේ නෑ. දිගටම පහර දෙනවා. උසුයි හිතන්නේ මේ පාරවල් ඌට පාලනය කරන්න පුළුවන්. මේ පාරවල් එනවා එයාගේ ඉලක්කය විනාශ වෙනකම්ම. මෙයාගේ සහෝදරියගේ බෙල්ලට වැඩේ දීලත් එයා ඉවරුනේ නෑ. ඒක හරි අස්වාභාවිකයි. මෙහෙම කියලා උසුයි අර පිපිරෙන බෝල වගයක් විසි කරනවා. ඉතින් විසි කරනවත් එක්කම උසුයිම ඒවා කපලා දානවා. උඩ තට්ටුවල හිටපු මිනිස්සු අයින් වෙලා ඇති කියලා හිතලා. ඉතින් මේ පිපිරීමත් එක්ක රාක්ෂයෝ දෙන්නා පටිපණුව වලින් ආරක්ෂා වෙලා. ගියුතරෝ කියන්නේ අපි දෙන්නේ ඒ උනාට ඉන්නේ එකම ඇඟක කියලා. මෙතනින් මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඉතින් යාළුවනේ කොහොමද අද කතාව? හොඳයි නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම කරන්න. අනික් අය දන්නේ නැහැ කියලා හිතන කතාවට අදාළ ඔයා දන්න දේවල් තියෙනවා නම් මගේ හෝ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් සෙට් වෙමු. සුබ දවසක්. ජය වේවා.